හොඳයි අපි අද කතා කරන්න යන්නේ කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක ගැන. ඉතින් ඒක කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක කොහොමද වැඩ කරන්නේ සහ සාමාන්‍ය බැංකුවක හෝ යම්කිසි තැනක ඔයාලා යම්කිසි නිශ්චිත පොලි අනුපාතයක් යටතේ ඔයාලා ඉන්වෙස්ට් කරාම සහ කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක තියෙන කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක යටතේ ඉන්වෙස්ට් කළ හැකි තැනක ඉන්වෙස්ට් කරාම ලැබෙන අවසානයේ ලැබෙන රෙවෙනියු එකේ වෙනස අපිට අද බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන තමයි අපි ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව මං සෙල්ෆ් ස්ටඩි කරලා ඉගෙනගත්ත දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් යම් තැන්වල වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම මොනවා හරි වැරද්දක් හෝ අතපසුවීමක් හෝ නිවැරදි කිරීමක් කරන්න තියෙනවා නම් ඒ සම්බන්ධව කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට දාන්න පුළුවන්. මෙන්න මේ තැන ඔයා වැරදි. මෙන්න මේ දේවල් මෙන්න මේ විදිහටයි වෙන්න ඕනේ කියලා මට වඩා ප්‍රවීණෙක් හෝ ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඒක දැනුවත් කරන්න පුළුවන්. මාව සහ මේ වීඩියෝ එක බලන කට්ටිය. හරිද? බලන පිරිස. ඉතින් එතකොට ඒක වැදගත් වෙයි අපි හැමෝටම මේ ගැන හරි දැනුම, හරි දේවල් ෂෙයා කරගන්න. ඉතින් ඇත්තටම කමියුනිටි එකක් විදිහට ඉස්සරහට යන්න තමයි මම මේ channel එකත් හැදුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා මේ දේවල් ගැන ඉන්ටරෙස්ට් නම් මේ බිස්නස් සම්බන්ධව, ෆයිනෑන්ෂල් දේවල් සම්බන්ධව, ඊට පස්සේ ඉන්වෙස්ට් කරන එක සම්බන්ධව ඔයාලගේ යම් කිසි ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා අපි හැමදාම මේ විදිහට වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. මම ඉගෙන ගන්න දේවල් යම් කෝස් වලින් සහ සෙල්ෆ් ස්ටඩි කරලා මම ඉගෙන ගන්න දේවල් ඒ හැමදේම මම මේ වීඩියෝස් වල විදිහට මේ channel එකේ share කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහටත් මාත් එක්ක රැඳිලා ඉන්න ගොඩාක් වටින දේවල් පාසල් අධ්‍යාපනයෙන් වලට හම්බෙච්ච නැති දේවල් පාසල් අධ්‍යාපනයෙන් හංගන දේවල් මුදල් සම්බන්ධව සෑහෙන දේවල් මම ඉස්සරහට ගවේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම ගවේෂණයකම ප්‍රතිඵල ඒ ගවේෂණය කරාම හම්බෙන දැනුම හැමදේම ඔයාලත් එක්කම ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද subscribe කරලා තියාගන්න. වැදගත් වේවි බොහෝ වෙලාවට ඔයාලට. හරි. අපි කතා කරමු compound interest එක ගැන. මම ගත්ත සාමාන්‍ය බැංකුවක අපි හිතමු රුපියල් ලක්ෂයක් ඔයා දානවා. රුපියල් 105ක සාමාන්‍ය පොලි අනුපාතයක් යටතේ වාර්ෂික පොලි අනුපාතයක් යටතේ. හරිද? එතකොට අපි බලමු සාමාන්‍යයෙන් පළවෙනි වර්ෂයේ අවසානයේදී ඔයා දාපු ලක්ෂයට 105ක ඉන්ටරෙස්ට් එකක් තමයි හැදෙන්නේ. හරිද? අපි ගමු ඒක මෙන්න මේ විදිහට. රුපියල් ලක්ෂය තියෙනවා. මේකට හම්බෙනවා අපිට 105ක පොලියක්. හරිද? 105ක පොලියක් හම්බුනාම අපිට කීයක් හම්බෙනවද? පළවෙනි වර්ෂයේ අවසානයේ අපිට හම්බෙනවා. මම ගාව තියෙනවා කැල්කියුලේටර් එක අපි බලමු. රුපියල් ලක්ෂයට 105ක කියන 0.05 ගුණ වෙන්න ඕන. 105 ගුණ කරාම 100ට රුපියල් 5000ක් හම්බෙනවා පළවෙනි වර්ෂයේ අවසානයේදී. හරි. ඔයාට පොලිය විදිහට පළවෙනි වර්ෂයේ අවසානයේදී රුපියල් 5000ක් හම්බෙනවා. මේක අපි හිමීට ඉස්සරහට ගෙනියමු. ඔයාලට අවසානයේදී ලොකු දෙයක් දැනගන්න පුළුවන් වෙයි මේ කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක වැඩ කරන විදිය ගැන. ඉතින් අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න මේකේ තියෙන ඇත්තටම කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක කියලා කියන්නේ ලෝකේ 8 වෙනි පුදුමේ විදිහට සලකන. ඉතින් ඒ දේ මා දැනගත්තම ගොඩක් වෙලාවට ඒක ගැන හොයලා බලුවා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මට තේරිච්ච දේවල් ටික මම ඔයාලට අර දල අදහසක් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා. හරි. දැන් පළවෙනි අවුරුද්ද අවසානයේ ඔයාලට රුපියල් 5000ක් හම්බ වෙනවා රුපියල් ලක්ෂය වෙනුවෙන්. ඔයා ඉන්වෙස්ට් කරපු රුපියල් ලක්ෂය වෙනුවෙන්. දෙවෙනි අවුරුද්දෙත් ඔයාට මේකටමනේ හම්බෙන්නේ. ඔයා බැංකුවේ ඔයා හිතන්න බැංකුවේ රුපියල් ලක්ෂයක් දැම්මම පළවෙනි අවුරුද්දේට ඔයාට පොලිය වෙදින්නේ 105කටනේ. මේ ලක්ෂයට 105 ගානේ. දෙවෙනි අවුරුද්දේත් ඔයා ඒ තැන්පත් කරපු ලක්ෂයට 105 ගානේ ඔයාට දෙවෙනි අවුරුද්ද අවසානයේත් හම්බෙනවා කීයද? මේ විදිහටම රුපියල් 5000ක් හම්බෙනවා. හරිද? තුන්වෙනි අවුරුද්ද අවසානයේ මොකක්ද වෙන්නේ? තුන්වෙනි අවුරුද්ද අවසානයේ ඔයාට හම්බ වෙනවා කීයද? මේ විදිහටම රුපියල් 5000ක්. හරිද?
එතකොට අපි හිතමු අවුරුදු 3කින් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ඉවරයි. ඔයා ලක්ෂ ගන්නවා. හරිද? එතකොට ඔයාගේ ලක්ෂයට අමතරව ඔයාට පොලිය හම්බෙනවනේ. පළවෙනි අවුරුද්ද රුපියල් 5000යි, දෙවෙනි අවුරුද්ද රුපියල් 5000යි, තුන්වෙනි අවුරුද්ද රුපියල් 5000යි. 5000 තුනක් එකතු වුණාම කීයද? ඔයාට හම්බෙනවා රුපියල් 15000ක් හම්බෙනවා. 5000 තුනක් එකතු වෙලා. හරිද? එතකොට ඔයා දාපු ලක්ෂය සහ මේ රුපියල් 15000 දෙකම එකතු වෙලා ඔයාට වසර 3කින් අවුරුදු 3කින් ඔයාට ගන්න පුළුවන් කීයද? 1,15,000ක්. හරි. 1,15,000ක් ඔයාට ගන්න පුළුවන් අවුරුදු 3 අවසානයේ සාමාන්‍ය 105ක වාර්ෂික පොලිය අනුපාතයක් යටතේ ඔයාලා බැංකුවක හරි කොහේ හරි ලක්ෂයක් ආයෝජනය කරොත්. ඊට පස්සේ අපි හිතමු compound interest එක තියෙන තැනක කොටස් වලින් පොලේ හරි ආය ඉගෙනගෙන බොන්ඩ්ස් වල හරි කිසියම් තැනක මොනවා හරි දෙයක් ඕනිම තැනක compound interest එක වැඩ කරන විදිහට ඔයාලට ආයෝජනය කරන්න පුළුවන් නම් ඔයා compound interest එක දැනගෙන ඒක ගැන අවබෝධයෙන් යුතුව ඒක ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඔයාලට කොහොමද මේ ඉන්වෙස්ට්මන්ට් එකට ප්‍රතිලාභය හම්බෙන්නේ? පළවෙනි අවුරුද්දේදී ඔයාලට මොකද්ද වෙන්නේ? මේ රුපියල් ලක්ෂයට ඔයාලට හම්බෙනවා මේ විදිහටම 105ක අපි හිතමු 105ක compound interest එකකට වෙල් පොලි අනුපාතයකට තමයි මේ ලක්ෂෙත් ඔයා දාන්න කියලා හිතමුකෝ. හරි. එතකොට මොකද වෙන්නේ? පළවෙනි අවුරුද්දෙත් ඔයාලට කොහොමත් මේ විදිහටම 105ක රුපියල් ලක්ෂයට 105ක interest එකක් තමයි හම්බෙන්නේ. සාමාන්‍යයි. දැන් දෙවෙනි අවුරුද්දේ ඉඳන් තමයි මෙන්න මේක වැඩ කරන්න පටන් ගන්නෙ. දෙවෙනි අවුරුද්දේදී මොකද්ද වෙන්නේ? අපේ සාමාන්‍ය පොලි අනුපාතයක් යටතේ ඔයා දාපු එක නම් ලක්ෂයටම තමයි 105 වදින්නේ. හැබැයි දලදේශයේ වරදුනා වෙල් පොලි අනුපාතය යටතේ ඔයා දාද්දි මොකද්ද වෙන්නේ? මේ ලක්ෂයට අමතරව පළවෙනි අවුරුද්ද අවසානයේ රුපියල් 5000ක් ඔයාට හම්බුණානේ. මොකද්ද ඉන්ටරෙස්ට් එක විදිහට. එතකොට අන්නේ ඉන්ටරෙස්ට් එකත් මේකට එකතු වෙලා තමයි පොලිය හැදෙන්නේ. ඒකට දෙවෙනි අවුරුද්දට පොලිය හැදෙන්නේ. ඒ කියන්නේ ඔයාට 1,50,000ට තමයි 105ක පොලියක් එන්නේ දෙවෙනි අවුරුද්ද අවසානයේදී. හරිද? තේරුණා කියලා හිතනවා. එතකොට කීයද? අපි බලමු. 1,50,000ට තමයි ඔයාට 105ක පොලියක් හැදෙන්නේ දෙවෙනි අවුරුද්ද අවසානයේදී. ඒ කියන්නේ ඔයාට දෙවෙනි අවුරුද්ද අවසානයේදී රුපියල් 5,250ක් හම්බෙනවා ඉන්ටරෙස්ට් එක විදිහට. හරිද? ඔයා සාමාන්‍ය පොලිය අනුපාතයක් යටතේ සාමාන්‍ය වාර්ෂික පොලිය අනුපාතයක් යටතේ 105ක දැම්ම නම් එහෙනම් මොකද්ද වෙන්නේ? රුපියල් 5,000යි දෙවෙනි අවුරුද්දෙත් හම්බෙන්නේ. හැබැයි වෙල් පොලිය යටතේ දැම්මොත් එහෙනම් 5,250ක් හම්බෙනවනේ. 50ම කියලා. හරි. 5,250ක් හම්බෙනවා. අපි බලමු තුන්වෙනි අවුරුද්දේදී මොකද්ද වෙන්නේ කියලා. තුන්වෙනි අවුරුද්දේදී වෙන්නේ ඔයාට මේ දෙවෙනි අවුරුද්දේ හැදුනේ 1,50,000ටනේ. ඒ 1,50,000ට දෙවෙනි අවුරුද්දේ ඔයාට හම්බෙනවා 5,250ක ඉන්ටරෙස්ට් එකක්. අන්න ඒ දෙකම එකතු වෙලා තමයි තුන්වෙනි අවුරුද්දේ පොලිය ඔයාට හැදෙන්නේ. ඒ කියන්නේ කීයක්ද? 1,50,000ට එකතු වෙන්න ඕනේ මෙන්න මේ දෙවෙනි අවුරුද්දේ ඔයාට හම්බෙච්ච ඉන්ටරෙස්ට් එක. ඒ කියන්නේ 5,250ට එකතු වෙන්න ඕනේ 1,50,000ක්. 1,10,250ට තමයි ඔයාට හම්බෙන්නේ මොකද්ද? 1,10,250ට. 1,10,250ට තමයි 105ක පොලියක් ඔයාට වදින්නේ. හරි. දැන් සාමාන්‍ය පොලිය අනුපාතය යටතේ ඒවා දැම්මම ලක්ෂයටම තමයි 105 වදින්නේ. දැන් වෙල් පොලිය අනුපාතය යටතේ දාද්දී ඔයාට 1,10,250ට තමයි 105 වදින්නේ. 5,250යි නෙවෙයි උත්තරේ මම අර කොපි කරලානේ ගත්තේ. 1,10,250 අපි ගුණ කරනවා 0.05 කියන්නේ 105න්. කීයද? 5,512යි 750යි. 5,512යි 750යි. 5,512යි 750යි.
ඔයාට තුන්වෙනි අවුරුද්ද අවසානයේදී 5512.50ක් හම්බෙනවා ඉන්ටරෙස්ට් එක විදිහට. හරිද? එතකොට අපි බලමු මේ විදිහටම අවුරුදු 3න් ක්ලෝස් කරනවා නම් ඔයාට එකතු වෙනවා කීයද? මේ 5000යි 5250යි මේ 5512.50යි කියන ඉන්ටරෙස්ට් තුන තමයි අවුරුදු 3 අවසානයේ ඔයාට මුළු ඉන්ටරෙස්ට් එක විදිහට එකතු වෙන්නේ. අපරාධ 5512යි 750යි නේද? ඔව්. 750යි ධන 5250යි පළවෙනි අවුරුද්දේ 5000යි. ඔයාට එකතු වෙනවා 15762.750ක 15762.750ක පොලියක් මුළු පොලියක් එකතු වෙනවා අවුරුදු 3 අවසානයේදී. හරිද? දැන් සාමාන්‍ය පොලිය අනුපාතයකට නම් රුපියල් 15000 හම්බෙන්නේ. වැල් පොලිය අනුපාතයෙන් නම් අවුරුදු 3 අවසානයේ 15762.750ක් එකතු වෙනවා. එතකොට ඔයාට මුළු ගාන විදිහට හම්බ වෙනවා කීයද? 1,15,762.50ක්. හරි නේද? ඔන්න ඔක තමයි සමරි එක කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක ගැන. ඉතින් දැන් ඔයාලට තීරේ ඔයා මෙහෙම බලද්දි නම් ඔයාලට තීරේ මේ අවුරුදු 3 අවසානයේ රුපියල් 762.750යිනේ වැඩි වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍ය පොලිය අනුපාතයට වඩා රුපියල් 762.750යි තමයි වැල් පොලිය අනුපාතයෙන් වැඩි වෙලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන මැජික් එක තමයි මෙන්න මේ පොලිය අනුපාතය අපි ඇත්තට ගත්තේ 105ක පොලිය අනුපාතයක්නේ. මේ පොලිය අනුපාතය වැඩි වෙද්දි මේකේ කර්ව් එක වැඩි වෙනවා. ඒක මම පෙන්නන්නම්. ඔයාටත් පුළුවන් කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් කැල්කියුලේටර් කියලා ගහන්න net එකේ ගහලා බලන්න කැල්කියුලේටර් එක එනවා. එතකොට ඒක ඔයාට පොලිය වැඩි කරන ගමන් දාලා බලන්න කොහොමද වෙන්නේ කියලා, කම්පවුන්ඩ් වෙන්නේ කොහොමද කියලා. ඊට අමතරව දැන් මේ අවුරුදු 3කටනේ අපි බැලුවේ. අවුරුදු 10කට 15කට 20කට අපි දාලා බලමු දැන්. මේ තියෙන්නේ compound interest calculator මේ investor.gov කියන site එකේ තමයි මේක තියෙන්නේ. ඔයා කෙලිම net එකේ compound interest calculator කියලා ගහන්න. එතකොට මේක ඉස්සලම එනවා. එහෙම නැත්නම් ඊට පහළනුත් තව තියෙනවා. ඔයාලට ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. අපි බලමු දැන් මේකේ තියෙනවා පුරවන්න. initial investment එක අපි අර විදිහටම ගමුකෝ. මේක නේ ඩොලර් විදිහට පෙන්නන්නේ කමක් නැහැ. අපි ඩොලර් ලක්ෂයක් කියලා දාමුකෝ. ඩොලර් වෙනුවට රුපියල් කියලා හිතා ගන්න. monthly contribution එක අපි මාසෙන් මාසෙට දාන්නේ නැහැ කියලා හිතමුකෝ. කිසිම මුදලක් අපි දාන්නේ නැහැ. රුපියල් ලක්ෂ විතරයි කම්පවුන්ඩ් කරන්නේ. එතකොට දැන් ඔතන තියෙන තව දෙයක් තමයි මේ monthly වට contribute කරන්න පුළුවන් නම් monthly වට දාන්න පුළුවන් නම් සල්ලි කීයක් හරි මේ compound එක තවත් සෑහෙන විදියට මේකේ curve එක වැඩි වෙනවා. මම මේ curve එක කියන්නේ මොකද්ද කියලා කියන්නම්. curve එක කියන්නේ මම දාගත්ත නම. ඒ කියන්නේ අර ප්‍රස්ථාරයේ curve එක වැඩි කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ length of the time in years කියලා කිව්වොත් අපි දාමු දැනට අවුරුදු අපි 3කට බැලුවනේ අපි 10කට වගේද බලමු කොහොමද කියලා. හරි අවුරුදු 10කට කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. estimated interest rate කියන්නේ අපි දාමු 105කටනේ අපි බැලුවේ. අපි 12කට වගේ බලමු. හරි 12කට වගේ බලමු. interest rate variance range කියන්නේ මේකේ interest rate එක දැන් අවුරුද්දෙන් අවුරුද්ද හෝ මාස ගානකින් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන රේන්ජ් එක තමයි මෙයා ඉල්ලන්නේ. උපරිම ගානේ අඩුම ගානේ අපි කියමු අපි නිකන් ඇසියුම් කරමු 112ම තමයි අපිට හැමදාම එකම විදියට හම්බෙන්නේ කියලා අපි බලමු. අපිට දලා අදහසක් ගන්නනේ ඕනේ. ඊට අමතරව මේක ඇනුවලි මේ කම්පවුන්ඩ් වෙන්න ඕනේද semi annually ඕනේද quarterly ඕනේද monthly ඕනේද daily compound වෙන්න ඕනද කියලා අහනවා. අපි annually දාමු. හරි. අපි දැන් calculate කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න මේ curve එක තමයි මම කිව්වේ මේ curve එක වැඩි කරගන්න පුළුවන් කියලා. මම ඒක වැඩි කරලා පෙන්නන්නම්. දැන් පළවෙනි අවුරුද්දේදී අපි දාන්නේ ලක්ෂයයි. දෙවෙනි අවුරුද්දේදී 100ට 12ක compound
රේෂියෝ එකක් නේ තියෙන්නේ. එතකොට දෙවෙනි අවුරුද්දේ වට 1,12,000ක් හම්බ වෙනවා. තුන්වෙනි අවුරුද්ද අවසානයේ 1,25,440ක් හම්බ වෙනවා. හතරවෙනි අවුරුද්ද අවසානයේ 1,40,492ක් හම්බ වෙනවා. ඔහොම වැඩි වෙලා ඔයාට හම්බ වෙනවා අවසානයේ අවුරුදු 10 අවසානයේදී 3,10,584ක්. හරි. ඒ කියන්නේ අවුරුදු 10කින් මේ තිබ්බ ලක්ෂයට ලක්ෂ 3ක් කරගන්න පුළුවන් 112ක කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකක් යටතේ ආයෝජනය කරොත් එහෙම. හරිද? අපි මේක 112කට නෙදැම්මේ. අපි නිකන් දාලා බලමු. හදිස්සියෙන්වත් අපිට 118ක වගේ 118ක වගේ කම්පවුන්ඩ් රේෂියෝ එකකින් දාගන්න පුළුවන් නම් ඉන්ට්‍රස්ට් රේට් එකක් දාගන්න පුළුවන් නම් කොහොමද වෙන්නේ කියලා සහ අපි ඊට කලින් අපි බලමු 112ටම අවුරුදු ගාන පොඩ්ඩක් වැඩි කරලා බලමුද? අවුරුදු 25කට වගේ දාලා බලමු. ඇනෝලි කොහොමද වෙන්නේ කියලා. මෙන්න දැක්කද කර්ව් එක වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ කර්ව් එක දැන් මේක සරල රේඛීය ප්‍රස්ථාරයක් නෙවෙයි. මේක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ අවුරුදු 20 අවසානයේදී අවුරුදු 24 25 අවසානයේදී ඔයා දාපු රුපියල් ලක්ෂේ ඔයාට පුළුවන් ලක්ෂ 17ක් කරගන්න. හරිද? ඔයා දාපු ලක්ෂේ රුපියල් ලක්ෂ 17ක් කරගන්න පුළුවන් 112ක වැල්පොලි අනුපාතයක් යටතේ අවුරුදු 25කින්. හරිද? ඔයා අපි නිකමට දාලා බලමු මේක ලක්ෂණේ අපි දැම්මේ. අපි ලක්ෂ නෙමෙයි අපි නිකන් දාලා බලමු ලක්ෂ 10කට කොහොමද වෙන්නේ කියලා. හරි? ලක්ෂ 10කට කොහොමද වෙන්නේ? දැන් දැක්කද කර්ව් එක තව පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. හරි? අපි මේ බැලුවේ අවුරුදු 25යි වැල්පොලි අනුපාතයේ 112යි ලක්ෂ 10යි. පළවෙනි ආයෝජනය රුපියල් ලක්ෂ 10යි අපි දාන්නේ. ඔයාට අවුරුදු 25න් ලක්ෂ 170ක් වෙනවා. හරිද? රුපියල් ලක්ෂ 170ක් වෙනවා අවුරුදු 25කින්. රුපියල් ලක්ෂ 10කින් ආයෝජනයේ පටන් ගත්තු කෙනෙක් 112කින් අවුරුදු 25ක් පවත්වාගෙන ගියොත් එහෙම වැල්පොලිය ඔයාට ලක්ෂ 170ක් කරගන්න පුළුවන් අවුරුදු 25කින්. හරිද? එච්චර ඕනේ අපි ලක්ෂ 10 නැවතත් අපි බලමු නිකන් අවුරුදු 10කට දාලා. මේක ඇනුවලෙම දාමු. ලක්ෂ 31ක් ගන්න පුළුවන්. හරිද? ලක්ෂ 10 ලක්ෂ 31ක් කරගන්න පුළුවන් අවුරුදු 10කින් 112ක වැල්පොලි අනුපාතයක. ඉතින් මේක ඔයාලට ගහලා බලන්න පුළුවන් ඕන විදිහට වෙනස් කරලා බලන්න පුළුවන් කොහොමද මේක කරගන්නේ කියලා කොහොමද මේක එන්නේ කියලා. ඉතින් 112යිනේ අපි 118ක් වගේ දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා නිකන් අපිට අදහසක් ගන්න. හරි. රුපියල් ලක්ෂයක් රුපියල් ලක්ෂ 52ක් කරන්න පුළුවන් අවුරුදු 10ක් ඇතුළත. අවුරුදු 10කින් පස්සේ ලක්ෂ 52ක් කරන්න පුළුවන්. හරිද? මේක තමයි වැල්පොලියේ තියෙන හාස්කම. ඉතින් ඔයාලට මේකෙන් බලන්න පුළුවන් කොහොමද මේකේ රේට් එක වැඩි කරලා අවුරුදු ගාන අඩු වැඩි කරලා කන්ට්‍රිබියුෂන් එකක් කරන්න පුළුවන් නම් ඒක දාලා ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක කොහොමද කියලා දාලා ඒ ටික බලන්න පුළුවන්. එතකොට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේක වෙනස් වෙන්නේ වෙරි වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. හරිද? මේක තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක කියන්නේ. ඉතින් මේ ටූල් එකත් පාවිච්චි කරන්න. ඉතින් ওই විදිහට තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක වැඩ කරන්නේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට ඉස්සරහටත් බලන්න පුළුවන් අපේ. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක ඉන්න දිගටම subscribe කරලා තියාගන්න. මොකද මේ ඉස්කෝලෙන්වත් කියන්නේ පාසල් අධ්‍යාපනයෙන්වත් ලැබෙන්නේ නැති දේවල් මේ ඉගෙන ගන්න පුළුවන් අපිට. ඉතින් YouTube වල ඕන තරම් තියෙනවා. අපේ channel එක නෙවෙයි තව channel ඕන තරම් තියෙනවා. English content ගොඩක් තියෙනවා. පුළුවන් විදිහට ඉංග්‍රීසි හදාගෙන ඒවත් බලන්න. ලංකාවේ
වෙත් ඕන තරම් තියෙනවා මේ දේවල් අධ්‍යයනය කරන්න පුළුවන් channels. ඉතින් net එකේ දැන් ChatGPT වගේ Perplexity වගේ ඕන තරම් AI tools තියෙනවා ඔයාලට දන්නේ නැති දේවල් අහලා දැනගන්න. ඉතින් ඒවා use කරලා අපි හොඳ ගමනක් යන් ඉස්සරහට. ඉතින් ආරාධනා කරනවා subscribe කරන්න. ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් like කරන්න, share කරන්න තව කාට හරි බලන්න. ඉතින් අපි ආයෙත් හමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින්.